2024 PO paper එකේ part A එකේ 9 වෙනි ගාන වෘතය ගාන තියෙන්නේ A ඍණ 1,1 හා B 3,3 ගනිමු. AB විස්කම්භයක් වූ S වෘතයේ සමීකරණය ලියා දක්වන්න x වර්ග ධන y වර්ග ඍණ 4x ඍණ 5y ධන 9 සමානයි බිඳුව වෘතය S වෘතය B හිදී අභ්‍යන්තර ස්පර්ශ කරන බව පෙන්වන්න. හරි. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. වෘතයක් තියෙනවලු ඒ වෘතයේ විස්කම්භය AB කියලා ගමු. A ලක්ෂය ඍණ 1,1 B ලක්ෂය 3,3. එතකොට මේ තියෙන්නේ අදාළ වෘතයේ කේන්ද්‍රය. හරිද? අපිට කියනවා මෙන්න මේ වෘතයේ සමීකරණය හොයන්න කියලා. එතකොට කේන්ද්‍රයේ කණ්ඩායම වලින් හොයාගන්න. කේන්ද්‍රයේ කණ්ඩායම ගන්න කොහොමද? හරි මැදනේ. x අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 3 ඍණ 1යි 2යි දෙකෙන් බෙදුනම 1යි. y අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. 4යි 4 දෙකෙන් බෙදුනම 2යි. එහෙනම් කේන්ද්‍රය නම 1,2. හරිද? එතකොට සම්මත වෘතයට අනුව කේන්ද්‍රයේ කණ්ඩායම මොකද්ද? ඍණ g, ඍණ f. එහෙනම් ඍණ g සමාන වෙන්නේ කාටද? ඍණ g සමාන වෙන්නේ 1ට. එහෙනම් g කියන්නේ ඍණ 1යි. ඍණ f සමාන වෙන්නේ 2ට. එහෙනම් f කියන්නේ ඍණ 2යි. ඔන්න g සහ f හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ c හොයාගන්න එක. හරිද? එතකොට වෘතයක සමීකරණයේ සාධාරණාකාරය මොකක්ද? x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. ඒකේ g ගියගේ f ගියගේ තමයි මේ හොයලා තියෙන්නේ. එතකොට හොයාගන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ c. එහෙනම් ආදේශ කරමු මේක. x වර්ග ධන y වර්ග ධන 2g x 2f y ධන c සමානයි බිඳුව. හරි. ඔන්න ඔක තමයි වෘතයේ සමීකරණය. එතකොට මේ වෘතයේ තෘප්තිමත් වෙන ලක්ෂ දෙකක් තියෙනව නේද? මේ වෘතයේ A තුරුණු වෙච්චනවා B තුරුණු වෙච්චනවා. එහෙනම් A ලක්ෂය වගේනොත් මේ වෘතයේ සමීකරණය තෘප්තිමත් වෙන්න ඕන. B ලක්ෂය වගේම තෘප්තිමත් වෙන්නත් ඕන. අපි ගමු A ලක්ෂය වගේ මෙයා තෘප්තිමත් වෙන නිසා Aට ආදේශ කරමු. හරි. එතකොට A ගේ x අගේ ඍණ 1යි y අගේ 1යි. න ඍණ 1 වර්ගය 1යි. මම ලියමු එහෙම. වෘතය A තුලින් යන නිසා දැන් ආදේශ කරමු. ඍණ 1 වර්ගය 1යි ධන 1 වර්ගය 1යි දෙවරක් ඍණ 1 ඍණ 2යි x කියන්නේ ඍණ 1යි දෙවරක් ඍණ 2 ඍණ 4යි y කියන්නේ ධන 1යි ධන c. එතකොට නවා 2 ධන 2 ඍණ 4 ධන c සමානයි බිඳුවයි c කියන්නේ බිඳුව. ඔන්න එනවා. නම් වෘතයේ සමීකරණය එන්නේ x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 4y සමානයි බිඳුව. ඔන්න ඕක තමයි අදාළ වෘතයේ සමීකරණය. හරි. ඊළඟට කියන්නේ මෙන්න මේ වෘතය x වර්ග ධන y වර්ග ඍණ 4x ඍණ 5y ධන 9 සමානයි බිඳුව වෘතය B හිදී අභ්‍යන්තර විස්පර්ශ කරන බව පෙන්වන්නලු. B ලක්ෂයේදී. මෙන්න මෙතනදී අභ්‍යන්තර විස්පර්ශ කරනවා කියලා පෙන්වන්න තියෙන්නේ. හරි. බලමු අපි කොහොමද ඒක වෙන්නේ කියලා. හරි. දැන් මේ වෘතයේ කේන්ද්‍රය අපි දන්නවනේ. කේන්ද්‍රය තමයි 1,2. අපි මෙයාගේ අරය හොයාගනිමු. කේන්ද්‍රය අපි Q1 කියලා ගනිමුකෝ. එතකොට Q1 එන්නේ 1,2. අරය හොයාගනිමු R1. එතකොට එන්නේ 1 වර්ගය ධන 2 වර්ගයේ අඩු කරනවා c. c කියන්නේ බිඳුවයිනේ. වර්ගමූලය. එතකොට උත්තර එනවා මූල 5. අරය මූල 5යි. හරි. ඊළඟට අපි ඉල්ලන්නේ මොන වෘතයේද? ඊළඟට අපිට කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 4x ඍණ 5y ධන 9. මෙන්න මේ වෘතය B හිදී අභ්‍යන්තරව ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න තියෙන්නේ. B හිදී අභ්‍යන්තරව. එහෙනම් මෙයාගේ කේන්ද්‍රයක් හොයාගනිමු අපි. Q. එතකොට එන්නේ 2, x ගේ සංගුණකය ඍණයෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. y ගේ සංගුණකය ඍණයෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. 2, 5 බෙදීම 2. ඒ තමයි Q2. R2 එන්නේ 2 වර්ගය 4යි. ඒ කියන්නේ මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය
අඩු කරන්න c වර්ගමූලය. එතකොට එනවා 4යි 25 බෙදීම 4යි ඍණ 9යි. පොදු හරය ගත්තොත් මෙතන 4ෙන් පොදු හරය ගත්තොත් 4 16යි 25යි 36යි වර්ගමූලය. එතකොට කීයද එන්නේ? 5 බෙදීම 4 මූලය. ඒ කියන්නේ මූල 5 බෙදීම 2. ඔක තමයි R2. එතකොට වෘත දෙකක් අභ්‍යන්තරව ඡේදනය වෙනවා නම් මොකද්ද වෙන්නේ? අභ්‍යන්තරව ස්පර්ශ වෙනවනේ. මෙන්න මේකනේ අභ්‍යන්තර ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. ඇතුළතින් ස්පර්ශ වෙනවා. එතකොට මේ තියෙන්නේ පළවෙනි ලොකු වෘතයේ කේන්ද්‍රය, මේ තියෙන්නේ පොඩි වෘතයේ කේන්ද්‍රය. එතකොට මේ තියෙන පොඩි වෘතයේ අරය R1, මේ තියෙන ලොකු වෘතයේ අරය R2. එතකොට මොකද වෙන්නේ? ලොකු වෘතයේ අරයෙන් පොඩි වෘතයේ අරය අඩු කරාට පස්සේ එන අගය සමානයි නේද කේන්ද්‍ර දෙක අතර දුරට? බලන්න. ලොකු වෘතයේ අරයෙන් පොඩි වෘතයේ අරය අඩු කරාට පස්සේ එන දිග සමානයි කේන්ද්‍ර දෙක අතර දුරට. Q1 Q2 දිගට සමානයි. එහෙනම් අපි බලමු හොයලා R2 ඍණ R1. ඒ කියන්නේ මෙන්න මූල 5 බෙදීම 2 ඍණ මූල 5 සමානයි. R2 කියන්නේ මේක ලොකු වෘතයේ එන්නේ මූල 5. ලොකු වෘතයේ එන්නේ පොඩි වෘතය අඩු වෙන්නේ. මූල 5 ඍණ මූල 5 බෙදීම 2 සමානයි කේන්ද්‍ර දෙක අතර දුරට. කේන්ද්‍ර දෙක අතර දුර මෙන්න x ගේ ඛණ්ඩාංග දෙකේ අන්තරය. එතකොට 1 ඍණ 2 වර්ගය ධන 2 ඍණ 5 බෙදීම 2 වර්ගයේ වර්ගමූලය. ඔක තමයි රේඛාවක දිග හොයන විදිය. x ඛණ්ඩාංග දෙකේ අන්තරයේ වර්ගය ධන y ඛණ්ඩාංග දෙකේ අන්තරයේ වර්ගයේ වර්ගමූලය. හරි. එතකොට එනවා මූල 5 බෙදීම 2 සමානයි. මෙතන ඍණ 1යි ඍණ 1ගේ වර්ගය 1යි. මෙතන ඍණ 1 බෙදීම 2ගේ වර්ගය 1/4. එතකොට මූල 5 බෙදීම 2 සමානයි මූල 5 බෙදීම 2යි. ඒ කියන්නේ මේ වෘත දෙක මොකද කරන්නේ? අභ්‍යන්තරව ස්පර්ශ කරනවා. මේ වෘත දෙක අභ්‍යන්තරව ස්පර්ශ කරනවා. එතකොට මේක කියන්නේ B හිදී අභ්‍යන්තරව ස්පර්ශ කරනවා කියලානේ. B හිදී අභ්‍යන්තරව ස්පර්ශ වෙනවා. එතකොට අපි දන්නවා A වෘතය මත නම් B තියෙනවනේ. ඒක දීපු එකන්නේ. එතකොට දෙවන වෘතයත් මත B තියෙනවද කියලා අපි දන්නේ නැහැ. දෙවන වෘතය මත B තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? දෙවන වෘතය මත B පිහිටන බව අපි මුලින් පෙන්නලා ඉන්න ඕන. මේ B ලක්ෂය දෙවන වෘතය මත පිහිටනවා කියලා පෙන්වන්නත් ඕන. එහෙනම් කොහොමද කරන්නේ? දෙවන වෘතයේ ඒ කියන්නේ B ගේ ඛණ්ඩාංග දෙවන වෘතයට ආදේශ කරන්න. B ලක්ෂය මෙන්න මේ වෘතය මත අපි මෙහා අරගනිමුකෝ S1 කියලා. S1 ට ආදේශයෙන්. හරි. එතකොට 3 වර්ගය ධන 3 වර්ගය ඍණ 4 වරක් 3 ඍණ 5 වරක් 3 ධන 9. එතකොට මොකද වෙන්නේ? 3 වර්ගය 9යි 3 වර්ගය 9යි ඍණ 12යි ඍණ 15යි ධන 9යි. මෙතන 9 18 27යි මෙතන ඍණ 27යි ධන 27 ඍණ 27 උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ B ලක්ෂයේ තියෙන්නේ මේ වෘතයේ මත. මේ වෘතයේ මතත් පිහිටනවා. ඒ කියන්නේ මෙයා මතත් පිහිටනවා. ඒ කියන්නේ මේ දෙන්නම මත පිහිටනවා. ඒ කියන්නේ දෙන්නම මත පිහිටනවා නම් අනිවාර්යෙන්ම ওই ලක්ෂයේ B ලක්ෂයේ තියෙනවද කොතනද? ස්පර්ශ කරන ලක්ෂය වෘත දෙක. එහෙනම් මොකද වෙන්නේ? වෘත දෙක අභ්‍යන්තරව ස්පර්ශත් වෙනවා. ඒ ස්පර්ශන ලක්ෂය මොන ලක්ෂයද? B ලක්ෂය කියලා ඔන්න අපිට ආවා. තමයි හදන්නේ.